දැන් බලන්න දැන් මේ දවස්වල මාධ්‍ය තුල නොඑක් අංශවල සාකච්ඡා වෙනවා. මම දැක්කා පාර්ලිමේන්තුවේ කවුද മന്ത്രിවරු එක්කෙනෙක් දෙන්නෙකුත් කෑ ගහනවා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආරක්ෂාව ඉවත් කරලයි කියලා. ආරක්ෂාව ඉවත් කරලයි කියලා. තමුන්නාන්සලා අහලා තියෙනවද ලෝකේ කොහේ හරි රටක රාජ්‍ය නායකයෙක් මැතිවරණයකට ගිහිල්ලා මැතිවරණය පෙරදුනාට පස්සේ ආණ්ඩුවේ හෙලිකොප්ටර් එකකින් ගෙදර යන්න දුන්නයි කියලා අහලා තියෙනවද? ලෝකේ කොහේ හරි එහෙම යන්න දුන්නයි කියලා අහලා තියෙනවද? මහින්ද රාජපක්ෂ මහත්මයාට ජනවාරි මාසේ 10 වෙනිදා උදේ 2015 තංගල්ලට යන්න හෙලිකොප්ටර් දෙකක් දුන්නා මම. එතුමාගේ ආරක්ෂාවට. තමුන්නාන්සලා හිතනවාද ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයෙක් ඉඩ දෙයි කියලා? ඒ ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවල නිලධාරීන් Tamanට කැමති විදිහට තෝරාගෙන ආරක්ෂාවට අරන් ගෙදර යන්න. එහෙම ලෝකේ කොහේ හරි විච්ච තැනක් මට කියන්න. මේ ගැන කතා කරන මං අද මෙතන මොනරාගල කිව්වට මේක මාධ්‍ය වලින් ප්‍රචාරය වුණාට පස්සේ මේ රටේ කවුරු හරි මට ඉදිරිපත් වෙලා කියන්න ලෝකේ රාජ්‍ය නායකයෙක් පරාජයටපත් වුණාට පස්සේ රජයේ ආරක්ෂක හමුදා රජයේ යුද හමුදාව Tamanට ඕනෑ පරිදි නිලධාරීන් තෝරගෙන Tamanගේ ආරක්ෂාවට ගෙදර යන්න දේශපාලනය කරන්න ලෝකෙ ඉඩ දීපු රටක් කියන්න මට. ওই රටේ දෙහෙම දීලා තියෙන්නේ කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයාට කැමති විදිහට කැප්ටන්ලා මේජර්ලා කර්නල්ලා බ්‍රිගේඩියර්ලා ඒ ඔක්කොම පොලිසියයි හමුදාවයි 226ක් එක්ක ගියේ. 226ක් එක්ක ගියේ. ඒ විතරද? ඒ වෙනකොට ගෙනල්ලා තිබුණු වෙඩි නොවදින ඉහළම අධි ආරක්ෂක වාහන අලුත් මේවා. ඒ අධි ආරක්ෂිත අලුත්ම වාහන ඒ අලුත් වාහන ඔක්කොම අරගෙන ගියා එතුමා. මම දැන් අවුරුද්දයි මාස 3යි අද වෙනකන් අලුතෙන් මේ බුලට් ප්‍රූෆ් එකක් ගෙනල්ලා නැහැ. මට ටෙලිෆෝන් කෝල් එකක් දීලා ගේන්න තිබුණානේ. මං හමුදාපතිට කිව්වා නම් ගිහිල්ලා අර හමුදාව ඔක්කොම අරන් එනවා කියලා ගේනවනේ. ඒ වෙඩිනවා දින වාහන ඔක්කොම මම නියෝගයක් කළා නම් වහාම වාහන ගේන්න කියලා ගේනවනේ. මං එහෙම කළාද? ලෝකේ කිසිම රටක පෙරදිච්ච රාජ්‍ය නායකයෙකුට රටේ යුද හමුදාව ඒ විදිහට අරන් යන්න දීලත් නැහැ. ඒ විදිහට පාවිච්චි කරලත් නැහැ. අධි ආරක්ෂිත රට වාහන කිසිම ලෝකේ දේශපාලඥයෙකුට ආණ්ඩුව නැතුව ගියාට පස්සේ එහෙම පාවිච්චි කරන්න ඉතිහාසයේ කොහෙවත් දීලා නැහැ. මම මේක දීලා තියෙනවා. මම ඒක දීලා තියෙනවා. එහෙනම් මොනවද මේ කියන්නේ? හැබැයි මම දැන් අවුරුද්දකුත් මාස 3ක් වෙනවා. මගේ ආරක්ෂාවට එකම හමුදා බටෙක්වත් නැහැ. එකම හමුදා බටෙක්වත් නැහැ. තමුන්නාන්සලා පැහැදිලිව තේරුම් ගන්න. මගේ ආරක්ෂාවට ඉන්නේ පොලිසිය, විශේෂ කාර්ය බළකාය. අපි යුද නාවික ගුවන් ඒ කිසිම නිලධාරියෙක් ඒ කිසිම කාර්ය මණ්ඩලයේ කෙනෙක් පාවිච්චි කරන්නේ නැහැ අදත්. පාවිච්චි කළෙත් නැහැ. රටේ ජනාධිපතිට නැහැ. රටේ අගමැතිට නැහැ. නමුත් මැතිවරණයෙන් පෙරදිච්ච හිටපු රාජ්‍ය නායකයා තියෙන ආණ්ඩුව පරාජය කරන්න රට වටේ රැස්වීම් තියන්න යන්න ආරක්ෂක හමුදා දීලා තියෙනවා. මෙහෙම ලෝකෙ වෙච්ච දැනක් තියනවද කොහේ හරි? එහෙම දැනක් කියන්නේ අපි ඉස්සෙල්ලා පක්ෂය හදා ගන්න ඕනේ. අලුත් පක්ෂ හදන්න කවුරු හරි කතා කරනවා නම් අලුත් පක්ෂ හදන්න ගියේ කාටවත් මේ රටේ අනාගතයක් ඇති වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුළු ඉතිහාසයම ගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිලා කොච්චර අය ගියාද අලුත් පක්ෂ කොච්චර හැදුවද? SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ දියණිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අලුත් පක්ෂයක් හැදුවා. අවසානයේ ආපහු පක්ෂයට ඇවිල්ලා ජනාධිපති වුණා 94. ඒ නිසා මේ පක්ෂය තුලින් අලුත් පක්ෂ හදලා කාටවත් ඒ අලුත් පක්ෂ ඉස්සරහට ගෙනියන්න ජයග්‍රහණය කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අපි අද තේරුම් ගන්න ඕනේ මේ රටේ තිබෙන ප්‍රශ්න, මේ රටේ ජනතාවගේ ජීවන බර, ගොවියාගේ ප්‍රශ්න, ආර්ථිකය, රටේ සියලු දෙනාට සතුටින් නිදහසේ ඉන්න සමාජයක් හදන්න, දමිළ මුස්ලිම් සිංහල ජනතාව තුළ තිබී යුතු සහෝදරත්වය, මිත්‍රශීලීභාවය,
මේවා අපි අවංකව පැහැදිලිව තේරුම් අරගෙන ඉදිරියට යා යුතු වෙනවා මේ රට ගොඩනගන්න. ඒ නිසා අද තමුන්නාන්සලාට අපිට තියෙන ඉස්සෙල්ලාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න ඕනේ. මේ පක්ෂයේ පිරිසිදු නිර්මල පක්ෂයක් විදිහට පක්ෂයේ දර්ශනයේ පක්ෂයේ ප්‍රතිපත්ති එක්ක මේ පක්ෂය ගොඩනගෙන්න ඕනේ. ඒ තුල තමයි හොඳ රටක් හොඳ ආණ්ඩුවක් කරන්න පුළුවන්කම තිබෙන්නේ. අපිට අපේ රට වශයෙන් තිබෙන ප්‍රශ්නවලදී ලෝකේ ජයග්‍රහණය කිරීම පිළිබඳව අද තමුන්නාන්සලාට අපිට සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. අපි පහුගිය අවුරුද්දක කාලයක් තුල ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර ජයග්‍රහණය කෙරුවේ මේ රටේ ගෞරවය සඳහා. මේ රට නොසලකිලිමත්ව ලෝකේ ප්‍රතික්ෂේප කරලා තිබුණේ. ලබන මාසයේ ජපානයේ පැවැත්වෙන G7 සමුළුව කියලා කියන්නේ ලෝකේ බලවතුන් 7 දෙනාගේ සමුළුව. කිසි දවසක ලංකාවට ආරාධනා කළා නැහැ. පළවෙනි වතාවට තමයි ලෝක බලවතුන් 7 දෙනා ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය නායකයට ආරාධනා කරන්නේ අපේ සමුළුවට ඇවිල්ලා අපේ ආර්ථික ආධාර ලබා ගන්නයි කියලා හිතනවා.